Hello guys, welcome to the Dulanjali Senaraki competition YouTube channel. ඒක ජොලි වැඩේ හදවැස්. අපි අර එදින වීඩියෝ එකක් ගමුද කියලා පස්සේ. Hey guys, good morning. Welcome to my YouTube channel. ඔන්න අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස අද අපි යනවා ඇවිදින්න. අද එදා ඇවිල්ලා ගෙදරලා හිටියා. දැන් තමයි නැගිට්ටේ. දැන් වැස්ති වෙනවානේ. වැස්තිලා අපි දැන් යනවා. කොහෙද අපි යන්නේ දැන්? වොෂ්රූම්. අනේ යන්නකෝ. එසන් බංගලෝ එකට යනවා අය. ඉච්චරද? තව කොයිද දන්නේ වීඩියෝස් ගන්නම්. දිගට ඉන්න වීඩියෝ එකත් එක්ක. එන අපි ලෑස්තිලා හම්බෙමු. අගකින් ගන්න නම් වීඩියෝ ෆොටෝ ටික යන්න ඉස්සලා ගන්න ලස්සනට දැන් බලලා. අපි දැන් තමයි මේ යන්න පිටත් වෙන්නේ. බොහොම අමාරුවෙන් කට්ටිය එළියට ගත්තේ. මේ කවුද මේ මාමා තමයි පරක්කු මොනේ. හැඩ වෙනවා මේ. ඔව් මේ බලන්න ඉතින්. මේ රෝහණය පෙන්නන්න. උදේ ඉඳන් හැඩ වෙනවා මෙයා එළියට ගන්න බොහොම අමාරුයි. මේ ඉන්නේ කට්ටිය. මේ පිඤ්ඤා දැම්මා අපිටම. අනේ පිඤ්ඤා දැම්මා. කොහෙද යන්නේ කියලා ගිහලා පෙන්නන්නම්. ගංගනෙන්ද යනවා. ටැටු එක එද්දිගම. අපි යනවා. එපා. Hey guys, ඉතින් ඔන්න අපි අපේ ගමන යන්න පටන් ගත්තා. ඔය ඉස්සරහම යන්නේ රෝහණ මාමා. එයා තමයි අපි මේ ට්‍රිප් එක එක්කරගෙන ආවේ. ඔය මේ ඉන්නේ ගංගනන්දා. එයයි මාමයි තමයි හැමදේම අපිව බලාගත්තේ. ඉතින් යාට ගොඩක් thank you, ගොඩක් ආදරේ. ඉතින් අපි මේ පයින්ම යන්නේ රෝහණ මාමට ඕනේ අපිට මේ පරිසරයේ ලස්සන පෙන්වන්න. අපි වාහනයක ගියොත් ළමයි අපිට බෑනේ ඇත්තටම නතර වෙවි. හැමතැනම නතර කර යන්න බෑනේ. අපි වාහනේ යන ගමන් දැක්කොත් ඇරෙන්න. ඉතින් මෙහෙම යනකොට අපිට පුළුවන් නැවතිලා ලස්සන ෆොටෝස් ගන්න. මේ ලස්සන පරිසරය ගොඩක් බලන්න. ඉතින් ඒ හින්දා තමයි මාමා අපිව මේ ටික පයින්ම එකරගෙන ගියේ. ඉතින් ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තියෙන මේ දියතලාවේ ළමයි කලින් ඇවිල්ලා තිබුණාට අනේ මේ මෙහෙම පයින් ඇවිදලා එහෙම නෑනේ. ඒ වුණාට මේ පාර ට්‍රිප් එක නම් මාරම හොඳයි. හරිම ලස්සන පරිසරයක් තියෙන හින්දා හරිම සතුටින් හිටියා අපි. හිතට මාරම සනීපයක් දැනෙනවා මේ පරිසරයේ ඉන්නකොට. ඉතින් දිගටම මේ vlog එකත් එක්ක ඉන්න ඔයාලටත් පුළුවන් මේ ලස්සන පරිසරය දැක ගන්න, අපේ පිස්සු වැඩත් බලන්න. එහෙනම් දිගටම බලන් ඉන්න. Hi guys, ඉතින් අපි දැන් අපේ ගමන ආරම්භ කරා. අපි පයින්ම යනවා. මම වීඩියෝස් ගන්නම්. හරිම ලස්සනයි ළමයි මේ බලන්නකෝ. මාරම ලස්සනයි. දියතලාවේ මීට කලින් ඇවිත් තිබුණාට මම මෙහෙම මේ පයින් ඇවිදලා නැහැ. අද තමයි ෆස්ට් ටයිම් මෙහෙම ඇවිදින්නේ. ඉතින් අපි යමු. මම වීඩියෝස් ගන්නම්. මාරම ලස්සන තැන් ගොඩක් තියෙනවා. දාන්නම්. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක.
හරිම ලස්සනයි ටික. මේ බලන්න පුළුවන් ඒවල මේක දැකලා තියෙනවා මේකේ. කටුද? නෑ ඇනෙන්නේ ඇනෙන්නේ නැද්ද? නෑ නෑ. ඒක කටු වගේ පේන්න තිබ්බට ඇනෙන්නේ නෑ. ලස්සනයි ඕ බලන්න මෙතන මේ හරිය ලස්සනයි. මේ අනේ හරිම ලස්සනයි. මේ බලන්න හරිම ලස්සනයි. ලස්සනයි නේද? ආමි ට්‍රේනින් එකේ අපිට ඒකත් නෑ යන්න බැරි වෙයි. මේ ලස්සනට පේනවා නෝනාට පාරට. හරිම ලස්සනයි. මෙන්න හරි යාළුවා අපි එක්කෙනා. එයාලා අපි නමක් දෙන්න. අපි දැන් පාර දිගේ යනවා. මේ ටික ලස්සනට ඔව් ගත්තා. මාරම ලස්සනයි. මම ඊ තමයි මේ කැම්ප් එකට අවිල්ලා තියෙනවා මාමා. කාස් අවුට් එකක් බලන්න. ඉතින් ළමයි ඔන්න අපි ඇවිදලා අපිට ටිකක් මහන්සි. මොකද උදේවරුේ නිසා පොඩ්ඩක් අවුවක් තිබුණා. ඉතින් අපි ආව මොනවා හරි බොන්න. මාමා ඉතින් අපිට ජූස් අරන් දුන්නා. අපි ඒ ටිකත් බීලා අපේ ගමන ආයෙත් යන්න පටන් ගන්නවා. ඉතින් අපි යමු. ආවා මේ විතරව දුම්රිය ස්ථානෙට. ඉතින් මෙතන ඉඳන් කොහෙද යන්නේ කියලා හරියටම දන්නේ නැහැ. මාමලා තාම ගෙන ගම ඒ ආවහම ආයෙ කියන්නම් කොහෙද යන්නේ කියලා. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා දැන්. ඇටිය ෆොටෝ ගන්නවා. නෝන ලස්සන වීව එකක් තියෙනවා මෙතනට. අය එන සෙල්ෆි කැම් එකට හොඳට පේනවා මම හිතන්නේ. බැක් කැම් එකට වඩා හරිම ලස්සනයි. හිතට හරිම සනීපයි මෙතන. ඉතින් අපි මෙතන ටිකක් වෙලා හිටියා ෆොටෝස් ගත්තා. මාමලත් ආවා. අපි වීල් දෙකනේ ආවේ ඔතනට. එහෙනම් තමයි වෙන වෙනම එන්න ඕනේ. ඒ ඇවිල්ලා මේ අපි ආපහු එතනින් ගියා. අපි ආයේ ෆයිනස් කැලේට පොඩ්ඩක් යන්න. ඒ වුණාට දැන් හවස් වෙලා පොඩ්ඩක් වැස්සකුත් එන හින්දා අපි එතනට ගියේ නැහැ. අපි කෙලින්ම එඩිසන් බංගලෝ එක බලන්න යන පිටත් වුණා. ඔතන ඉඳන්ම වීල් දෙක තමයි අපි ටික ගියේ. එනයි යමු. අපි යනවා එඩිසන් එකට. මට එක වීඩියෝ ගන්නවා. ඒකත් අරගෙන අපි යන ගමන් මේක. Namebo. මේ මෙතන මගේ ෆොටෝ එකක් තියෙනවා.
ඕ මේ මෙතනයි අතනයි. අනේ ෆොටෝ එකක් ගන්න. ඔව්. ලංකාවේ ගොඩක් අය නම් මේකට ඇවිත් තියෙනවා ඉතින්. ඒ වුණාට ඉතින් අර කොච්චර ආවත් ඇති වෙන්නේ නැති දැන් මේවා. හිතට මාර සනීපයි. සහල්ලෝයි. පාට. ඕකේ. Welcome to Rohan Ayya Vlogs. Ito ලස්සනයි තමයි. ito ලස්සනයි. Vivek Moram Gati Vivek Moram ලස්සනයි නේනේ. ඒ වටේ මේක මේ අර ෆොටෝ එක තියෙන පේන්නේ නැහැ හරියට. එයා තමයි මේ බංගලෝ එක හදලා තියෙන්නේ. අතුලට යන්න ඕනේ සපත්තු ගලවන්න ඕනේ හින්දා අපි යන්නේ. ඒක වඩත් ලස්සනයි. මගේනේ හින්දා ලස්සනයි. කියුට්සි. එනම් මොරම සීතලයි දෙයියනේ අපි ජැකට් එකක් ගෙනල්ලා නැහැ. සීතලයි. මේ මෙයාලා අද්දිකට ඇඳගෙන මම මේ මගේ දිගට පිපිලා මේ දිගට ඇඳගෙන හිටපු එක ගලවලා මේක දැන් සීතලයි ඉන්නේ. දෙගින් පාටි බා වගේ. ඕ මේ එපා ඔය අල්ලනකොට මට වැඩි මේ බලන්න මොකද කොට පිපිලා තියෙන්නේ. දැන් මේ අද සෙනඟ ගොඩක් ඉන්නවනේ. සෙනඟ ගොඩක් ඉන්නවා නෝ යද්ද නන අපි අර විදින වීඩියෝ එකක් ගමුද කෙල්ල පස්සේ. පාතාලෙද? ඔව් ඇවිද්දා කියලා දාමු. ඉවරයි. වහිනවා අපි තෙමෙනවා. දැන් අපි යන ගමන්. මාව තෙමෙනවා. දැන් හරි. ඔයා විතරක් නෙමෙයි. ඒකත් ජොලි වැඩේ හැදෑස්. ඉතින් ළමයි අපි ඉතින් ඔන්න ඔය තැන් ටිකට තමයි අද ගියේ. ගෙදර එනකොට නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද හොඳටම වහිනවා. අපි බොහොම අමාරුවෙන් ඉක්මනට ගෙදර ආවා. මොකද අපි වාහනයක නෙමෙයිනේ ගියේ. අපි ශ්‍රීවිල් දෙයක් හය කරගෙන තමයි ගියේ. ඉතින් එහෙනම් ඊළඟ දවසේ vlog එකෙන් හම්බ වෙනකන් මං අදට ගිහිල්ලා එන්නම්. ආදරේ.